කතාවක් කියන්නද? එක්තරා දවසක පිරිසක් තමන්ගේ ගමේ ඇවිදිමින් ඉන්නකොට අපූරු වස්තුවක් හොයාගත්තා. ජීවිතේ පළවෙනි වතාවට තමයි ඒගොල්ලෝ මේ වගේ දෙයක් දැක්කේ. රත්තරන් වලටත් වඩා දිලිසෙන අඳුරේදී ඉතාමත් එළිය විහිදුවන අපූර්වතම වස්තුවක්. මේක ඒගොල්ලෝ ගෙදර අරගෙන ගියා. ගෙදර අරන් ගිහින් නිකන් හිටියේ නෑ. ගමේ ඉන්න හැමෝන්ටම මේ කුඩා කැබලි වලට කඩලා බෙදලා දුන්නා. ඉතින් මේ අපූර්ව දිලිසෙන වස්තුවත් එක්ක දවස් කිහිපයක් මේ ගමේ අය හරිම සතුටින් කාලය ගත කළා. හැබැයි ටික දවසකට විතරයි. මේ අපූර්ව වස්තුවත් එක්ක ගැටුණු හැම දෙනාවම පිච්චෙන්න පටන් ගත්තා. පිටතින් නෙමෙයි, ශරීරයේ ඇතුළතින්ම. මේ සිදුවීම සිද්ධ වෙන්නේ 1987 වර්ෂයේ බ්‍රසීලයේ ගුවානියා නගරයේදී. ඉතින් මේ ප්‍රදේශයේ තිබුණා එක්තරා ගොඩනැගිල්ලක්. හැමෝටම අමතක වෙලා තිබ්බ, අතෑරලා දාපු, කවුරුත් යන්න එන්නේ නැති ගොඩනැගිල්ලක්. හැබැයි කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේ ගොඩනැගිල්ලේ එය වෙනකොට පෘථිවියේ තිබ්බ භයානකම මාරාන්තිකම දෙයක් රැස් වෙලා තියෙනවා කියලා. ඉතින් අදාළ පාර්ශවයන්ට අමතක වෙලා හෝ අමතක කරලා අතාරින ලද මේ ගොඩනැගිල්ල අගුළු දාලා තිබුණේ නැහැ. මෙන්න මේ අමතක වෙච්ච ගොඩනැගිල්ලට තමයි මම කලින් කියපු පිරිස ඇතුළත් වුණේ. පෘථිවියේ තියෙන මාරාන්තිකම දෙයක් අරගෙන අගුළු දමන්නේ නැතුව, අතෑරලා දාන්නේ නැතුව අමතක වෙලා මේ තිබ්බ ගොඩනැගිල්ල කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් තිබුණා. ගමේට කිසිම කරදරයක් ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි එක දවසකදී හැමදේම වෙනස් වුණා. ඒ ගොයනියා නගරේ පිරිසක් මේ ගොඩනැගිල්ලට ඇතුළු වීමත් සමගම. කුතුහලයත් එක්ක මේ ගොඩනැගිල්ලට ඇතුළු වෙච්ච පිරිස ගොඩනැගිල්ලේ හැම අත්සක් මුල්ලක් නෑරම හොයන්න පටන් ගත්තා. මොනවද මේකේ තියෙන්නේ? ඇයි මේක අතෑරලා දාලා තියෙන්නේ? මොනවා හරි වටිනා දෙයක් මේකේ තියෙනවද? රත්තරන් මුතුමැණික් වගේ? අපි හැමෝම එහෙමයිනේ. ඉතින් මේ වගේ වටිනා දෙයක් හොයාගන්න කියලා ඇතුළට ගිය පුද්ගලයාට හමු වුණා මැෂින් එකක්. එහෙම නැත්නම් මේක මෙහෙමයි මෙන්න මේකයි කියලා පැහැදිලි කරන්න අමාරු. එක්ස්ප්ලেইন කරන්න අමාරු යම් වස්තුවක් හොයාගත්තා. හැබැයි මේක ගොඩක් බරයි ඒ වගේම දැඩි. හැබැයි කට්ටියට තේරුණා මේක ඇතුලේ යම් වටිනා දෙයක් තියෙන්න පුළුවන් කියලා. ඒ හින්දා මේ කට්ටිය එකතු වෙලා මේ මැෂින් එක එහෙම නැත්නම් මේ යකඩ වලින් ආවරණය වෙලා තිබ්බ කැප්සියුල් එක විවෘත කරා. එතනින් පස්සේ තමයි කතාව වෙනස් වුනේ. ඇස් නිලංකාර වෙලා යන තරම් ආලෝකයක්. නිල් පාටින් බැබලෙන මේ පෘථිවියේ තියේ කියලා හිතා ගන්නවත් බැරි තරම් අපූර්වම දීප්තියක් විහිදුවන විශ්වාස කරගන්න බැරි තරම් වටිනා වස්තුවක්. හිතා ගන්නවත් බැරි වුණා මොකද්ද මේ කැප්සියුල් එක ඇතුලේ තිබිච්ච මේ වස්තුව කියලා. හැමෝම හිතාගත්තේ මේක පෘථිවියේ දෙයක් නෙමෙයි, මේක නම් අපිට පිටසක් වලින් හම්බෙච්ච දරා ගන්න බැරි, අදහා ගන්න බැරි, මිල කරලා නිම කරන්න බැරි තරම් අගනා වටිනා දෙයක් කියලා. ඉතින් සාමාන්‍ය විදිහටම මේ වගේ වටිනා කරන දෙයක් හම්බුනහම කවුරුත් එක මග දාලා යන්නේ නැහනේ. මේ කට්ටිය මේක ගෙදර අරගෙන ගියා. ගෙදර අරගෙන ගිහිල්ලා නිකන් හිටියේ නෑ. මෙතන ඉන්න හැමෝටම මේක කුඩා කුඩා කෑලිවල කරලා මේ කට්ටිය බෙදලා දුන්නා. මොකද මේක ගමට අයිති දෙයක්. මේක පිටසක් වලින් ආපු අගනා වටිනා වස්තුවක්. මේක රත්තරන් වලටත් වඩා දියමන්ති වලටත් වඩා වටිනවා. මේකෙන් අපිට පෝසත් වෙන්න පුළුවන්. මේකෙන් අපිට වාසනාව ලැබෙයි. මෙන්න මේ වගේ ගොඩාක් මති මතාන්තර විශ්වාස මැද්දේ මෙන්න මේ හඳුනා නොගත් ඉතාමත් දීප්තියෙන් බැබලෙන වස්තුව මේ කට්ටිය ගෙදර අරන් ගියා විතරක් නෙමෙයි. මේ කුඩා කෑලිවට කරලා එහෙම නැත්නම් පවුඩර් වශයෙන් අරගෙන පුංචි ළමයිගේ ඇඟේ පවා ආලේප කරා. එහෙම කරපු තාත්තා හිතන්නේ නැතුව ඇති ඒ ඇයගේ ජීවිතේ අවසාන දවස් ඉදිරියට එළඹෙන නියමිතයි කියලා. කවුරුත් හඳුනා නොගත් ඉතාමත් වටී කියලා හිතපු ඇස් නිලංකාර කරවන දිලිසීමකින් ලස්සනකින් යුතු අපූර්ව වස්තුව. KCM 137. කවුරුත් ඒ වෙනකොට අඳුනාගෙන තිබෙන්නේ නැති මෙය රේඩියේෂන් සබ්ස්ටන්ස් එකක්. කොච්චර මාරාන්තිකද, කොච්තරම් දරුණුද කිසිම කෙනෙක්ට අදහසක් තිබ්බේ නැහැ ඒ දවස එනකම්. මේ රේඩියෝ ඇක්ටිව් සබ්ස්ටන්ස් එක නිහඬ මාරෙක්. මේ අතින් අල්ලනකොට, මේ ඇඟේ ගල්වනකොට කිසිම ආකාරයෙන් වේදනාවක් හෝ කිසිම විදිහක ප්‍රතිචාරයක් ශරීරයෙන් දැක්වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය පවුඩර් එකක් එහෙම නැත්නම් සාමාන්‍ය රත්තරන් කැබැල්ලක් හෝ මැණික් කැබැල්ලක් වගේ බොහොම සාමාන්‍ය විදිහට පෙනෙන දිසන දෙයක්. හැබැයි මෙහි සැඟවී සිටින නිහඬ මාරයා ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මේ අවදානම මේ ව්‍යසනය වළක්ව ගන්න ඒ වෙද්දී කිසිම කෙනෙක්ට හැකියාවක් තිබුණේ නැහැ. මොකද ඒ වෙද්දී ගොඩක් පරක්කු වැඩි.
මේ කියන මාරාන්තික රේඩියෝ ඇක්ටිව් සබ්ස්ටන්ස් එක මේ වෙනකොට මේ මුළු ගමේම ව්‍යාප්ත වෙලා තිබුණා. මිනිස්සුන්ගේ ඇඟේ, මිනිස්සුන්ගේ අත්වල, බස්වල, ඇඳුම්වල අර මම කලින් සඳහන් කරා වගේ මේක ග්ලිටර් එහෙම නැත්නම් දිලිසෙන ආලේපයක් විදියට මේක කුඩු කරලා කට්ටිය ඇඟේ ආලේප කරන්න පටන් ගත්තා. එතකොට අපි නොදැනුවත්වම මේ මුළු නගරයම නිහඬ මාරයෙක් විදිහට ව්‍යාප්ත වෙලා හිටියේ. දවස් ගෙවිගෙන ගියා. ව්‍යසනය ආරම්භ වුණා. පළවෙනියටම ඔක්කාරය. දෙවනුව වමනය. තුන්වෙනුව පිලිස්සීම. සම මතු පිටින් පිලිස්සනවා වගේ නෙමේ ශරීරයේ අභ්‍යන්තරයෙන් මාංශපේශී තමන්ගේ ඇට මිදුළු දක්වා සිට එළියට පිලිස්සෙන්න පටන් ගත්තා. ඇඟේ මස් ගැලවිලා යන්න පටන් ගත්තා. බලාගෙන ඉතිත්ති ශරීරයේ සියලුම දේ අඩපණ වුණා. සේරම ඕගන්ස් ක්‍රියා විරහිත වුණා. මොකද්ද වුනේ? කොහොමද වුනේ? ඇයි මෙහෙම වුනේ? කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් බැරි වුණා. මිනිස් වේදනාවෙන් විලාප තියන්න පටන් ගත්තා. මිනිස් ජීවිත 4කට වඩා ආසන්න ප්‍රමාණයක් බලාගෙන ඉද්දී නැති වුණා. වෛද්‍යවරු හා අදාළ කාර්ය මණ්ඩලය හොයන්න ගත්ත මොකද්ද මේ වෛරස් එකක්ද? මොකක් හින්දාද මේක ව්‍යාප්ත වෙන්නේ? කිසිම කෙනෙක්ට අදහසක් තිබ්බේ නැහැ. මුළු ගමකම නොදැනුවත්කමින් නොපෙනෙන විදිහට මේ මාර්යා ව්‍යාප්ත වෙලා මුළු ගමක්ම විනාශ වෙමින් පැවතුණා. හැමෝම මෝඩ වැඩ කරන අතරතුරදී මෝඩ වැඩේ කරත් ඔතනින් එක්කෙනෙක් ඉන්න පුළුවන් පොඩ්ඩක් හරි මොලේ කල්පනා කරන්න. අපේ සාමාන්‍ය ජීවිතේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් වලට අමතර දෙයක් අපේ ජීවිතයට ආවට පස්සේ අපිට යම් ව්‍යසනයක් වුණොත් මොකක් හින්දාද මේ දේ උනේ? මොකද්ද අපේ ජීවිතවලට අමුතුවෙන් ඇතුළත් උනේ? අලුතෙන් ඇඩ් වෙච්ච දේ මොකද්ද? ඒක මේකට හේතුවක් වෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ කල්පනා කරපු එක්කෙනෙක් මේක මේ හිටියා. ඔහු කලේ මේ නිල් පාට දිලිසෙන ආදරණීය වස්තුවෙන් කැබැල්ලක් රෝහලට අරගෙන ගියා. එතනින් පස්සේ තමයි මේ හැමදේම මුල සිට අගට අනාවරණය වුණේ. මේ රේඩියෝ ඇක්ටිව් සබ්ස්ටන්ස් කැබැල්ලක් හොස්පිටල් එකට අරන් ගියාට පස්සේ වෛද්‍යවරු සහ ඒ අදාළ කාර්ය මණ්ඩලය මේ පරීක්ෂා කරලා තහවුරු කරා මේ වසංගතයක්වත් නැත්නම් නිදන්ගත රෝගයක්වත් එහෙම නැත්නම් යම් බැක්ටීරියාවක් වෛරසයක් හින්දා ව්‍යාප්ත වෙන දෙයක්වත් නෙමෙයි මේ සියල්ලටම හේතුව රේඩියේෂන් කියලා. ඉතින් ඒ වෙද්දී මිනිස් ජීවිත කිහිපයක්ම නැති වෙලා තිබුණා අර කුඩා දරුවා ඇතුළත්ව. ඒ වගේම ඒ මුළු ගමේම හිටපු බොහෝ දෙනා රෝගී තත්ත්වයෙන් විලාප තියන පටන් ගන්න තිබ්බා. මොකද සාමාන්‍ය හිසේ කැක්කුමක් බඩේ කැක්කුමක් වගේ නෙමෙයි ජීවත් වෙලා ඉඳිද්දි ඇඟ ඇතුලේ මස් දිය වෙද්දී ඕගන්ස් අඩපණ වෙද්දී මස් පිලිස්සලා කැඩිලා වැටෙද්දී ඇත්තට මේක සාමාන්‍ය මනුස්සයට දරා ගන්න බැරි තරම් වේදනාවක්. ඉතින් මේ වෙනකොට ගොඩක් පරක්කු වෙලා තිබුණේ මොකද මුළු ගමේම මේ රේඩියේෂන් තත්ත්වය නිසා ලොකු හානියක් සිදු වෙමින් පැවතුණා. ලක්ෂයකට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක් කළා. ඒ ගමේ තිබුණු පස් ඉවත් කරා. නිවාස ගෙන තිබ්බා, ඇඳුම් ගෙන තිබ්බා. එතකොට යාන වාහන තිබිච්ච ඒ සියලුම දේ ගිනිබත් කර විනාශ කර දමන්න රජයට සහ අදාළ බලධාරීන්ට සිදු වුණා. මොකද මේ රේඩියේෂන් තවත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඔවුන්ට කළ හැකි වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. ව්‍යසනයට ලක් වූ සියලු දෙනාම රෝහල්ගත කරලා දෙන්න පුළුවන් ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. හැබැයි ඒ වෙද්දිත් මිනිස් ජීවිත කිහිපයක්ම හිමි වෙලා තිබුණේ. මුළු ගමක්ම උඩු යටි කරන්න සමත් වුණා. මේ ව්‍යසනයේ සියලුම දේ ගිනිබත් කරලා විනාශ කරලා නගරයේ තිබිච්ච සියලුම දේවල් නැවතත් ගොඩනගන්න අදාළ බලධාරීන්ට සිද්ධ වුණා. මුළු ගමක්ම සුන්නත් දූලි වුණා. මිනිස්සුන්ට හැමදේම නැති වුණා. තමන්ගේ නිවස, වාහන, ඇඳුම් පැළඳුම් කෙටියෙන්ම කිව්වොත් තමන් පොළේ පය ගහලා හිටපු පස් ටික පවා මේ මිනිසුන්ට අහිමි වුණා. ජීවිත විශාල ගණනක් නැති වුණා. තවත් පිරිසක් සදාකාලික ආබාධිත තත්ත්වයටපත් වුණා. ඉතින් මේ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කරලා නැවත ගොඩනගන ඇහැරෙන්න රජයට සහ අදාළ බලධාරීන්ට වෙන විකල්පයක් තිබුණේ නැහැ. මොකද මේ රේඩියේෂන් ව්‍යාප්ත වීම තව දුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඔවුන්ට මේ ක්‍රියාමාර්ගයක් ගත යුතුවම තිබුණා. භයානකම කාරණාව තමයි මේ කිසිම න්‍යෂ්ටික යුද්ධයක්වත් න්‍යෂ්ටික පිපිරීමක්වත් නෙමෙයි. යම් කටයුත්තක් සඳහා පරීක්ෂණයකට භාජනය කරන ලද යම් ද්‍රව්‍යයක් අමතක වෙලා අතෑරලා දාලා අගුළු නොදා ගොඩනැගිල්ලකට ඔහේ අතෑරලා දාලා තිබීම හේතුවෙන් වසර ගණනාවක් අතෑරලා දාපු දෙයක් හේතුවෙන් පිරිසක් ගිහිල්ලා එම ගොඩනැගිල්ල ඒ අදාළ මාරාන්තික ද්‍රව්‍ය සොයා ගැනීම. එය විවෘත කිරීම. ඔවුන් විසින්ම එය සමාජයේ නොදැනුවත්කමින් පැතිරවීම.
තේරුම් ගන්න තියෙන්නේ එක දෙයයි. ජීවිතයේ අපි නිතර අහන දකින අපේ ජීවිතයට ලැබෙන දේවල් වලට වඩා අලුත් දේවල් හොයන්න යද්දී අතපත ගන්න යද්දී ගොඩක් පරිස්සමෙන්. දිලිස්සෙන හැමදේම රත්තරන් නෙමෙයි. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමුගන්නම්. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අද සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝගේ යෝජනා චෝදනා තියෙනවා නම් මේ වගේ ඔයගොල්ලෝ කතා කරන්න විස්තර දැනගන්න කැමති මාතෘකාවක් තියෙනවා නම් මේ පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම අදට ගිහින් එන්නම්. සුබ දවසක්.